තියෙන්නේ. මේක අප්පම් කියලා කියනවා. Hello everyone, welcome back to my YouTube channel. ඔයගොල්ලන්ට කොහොමද ඉතින් හොඳින් ඇති කියලා හිතනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා මම ආදරෙන් ඔයගොල්ලොන්ගෙන් ඉල්ලනවා. මම අද පොඩි රෙසිපි එකක් ගෙනාවා. මම මගේ විදිහට වටලප්පන් හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ. බලමු එහෙනම් අපි කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මේක හදාගන්න සුවඳ කුඩු එක හදාගන්න ඕනේ. ඒකට මම ගත්ත කරඳ මුංගුවට දෙකක්, කරාඹුණටි දෙකක්, පොඩි කුරුඳු පොතු කෑල්ලක්. මේක පොඩ්ඩක් කබලේ දාලා රන්වන් පාට වෙනකන් ෂුට්ටක් බැද ගන්න ඕනේ. ගොඩාක්ම නෙවෙයි, ලාවට සුවඳ එනකොට ලිප ඔෆ් කර ගන්න ඕනේ. මේක අඩු ගින්දරේ තමයි බැද ගන්න ඕනේ. මට නම් ඉතින් ගෑස් ලිපක් නෑ, කරන්ට් ලිපේ තමයි මම වැඩි කරගන්න යන්නේ. මේ තියෙන්නේ මම බෙදගත්ත සුදු කුඩු එක හදන්න ඕනේ අවශ්‍ය ද්‍රව්‍ය. මේ ටික මම පොඩ්ඩක් නිවෙන්න තියනවා. ඒක නිවෙන්න තියලා අපි බලමු මොකද්ද කරන්න කියලා ඊළඟට. ෆෑන් එකක් ලිපේ තියලා මේකට මේ වගේ පොඩි කප් එකකින් සීනි කප් එකක් මම එකතු කරගත්තා. සාමාන්‍ය ග්‍රෑම් 50ක් විතර තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම මේ ලෑස්ති වෙන්නේ මේක ටිකක් කැරමල් කරගන්න. ගොඩාක් කැරමල් කරගන්න එපා. එතකොට තිත්තරහක් එන්න බලනවා. මේක මේ විදිහටම අඩු ගින්දරේ මේක මේ විදිහටම මික්ස් කරන්න නැතුව කැරමල් වෙන්න දෙන්න ඕනේ. ටිකක් පාට වීගෙන එද්දි මම මික්ස් කරගන්නවා. මොකද හැමතැනටම මේ සීන් ටික කලවම් වෙන්න ඕනේ නිසා. හරි පරිස්සමෙන් මේ වැඩේ කරගන්න ඕගොල්ලොත්. මොකද මේ ගින්දර වැඩි වුණොත් ඉක්මනින් පැණි එක කළු වෙන්න බලනවා. මේ වගේ බබළු දාගෙන එනකොට පැණි ගානට ඇවිද්දි කියලා බලන්න ඕගොල්ලෝ. හැන්ද චුට්ටක් මික්ස් කරලා උස්සපුවාම නූලක් වගේ ඇදෙනවා නම් ඒක හරි පදමට ඇවිල්ලා. ඊට පස්සේ අපි මේක නිවෙන්න තියාගෙන මම මේ දැන් ලෑස්ති වෙන්න අර අපි කලින් හදාගත්ත එක මික්ස් කරගන්න. මම නම් මේක මික්ස් කරගත්තේ බ්ලෙන්ඩර් ජාර් එකට දාලා. ඔයගොල්ලන්ට පොඩි වංගෙඩියක් තියෙනවා නම් හොඳට කොටලා ගන්න. මේ බ්ලෙන්ඩර් එකේ පොඩ්ඩක් මික්ස් කරන නිසා ගොඩක් කුඩු වෙන්නේ නැහැ. වංගෙඩිය කොටලා ගත්තොත් තමයි ගොඩක්ම පිටි වගේ අපිට ගන්න පුළුවන් වෙන්නේ. බ්ලෙන්ඩර් ජාර් එකෙත් කරගන්න පුළුවන්. මම මේ කරගත්තා වගේ පොඩ්ඩක් මික්ස් කරලා ඒ ටිකත් අපි පැත්තකට කරගමු. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ බිත්තර 5ක් ඕනේ මේකට. මේ බිත්තර 5 බෝල් එකකට කඩලා එකින් එක වෙනම දාමු. මොකද සවුත්තු වෙච්ච නරක් වෙච්ච බිත්තර තියෙන්න පුළුවන්. ඒ විදිහට මම බිත්තර 5ම බෝල් එකකට කඩලා එකතු කරගන්නවා. මේ විදිහට බිත්තර 5ම කඩලා ඉවර වෙලා විස්ක් එකකින් විස්ක් කරගන්න ඕනේ. මට විස්ක් එකක් මේ වෙලාව මගේ ළඟ තිබුණේ නැහැ. මේක ගෑරුප්පෙන් වුණත් ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. හොඳට විස්ක් කරන්න ඕනේ. විස්ක් කරන තරමට තමයි අර වටලප්පමකේ තියෙන්නේ අර වටලප්පමකේ හොඳට හිල් හැදිලා ඉන්නේ. මේ විදිහට බීට් කරගත්තාම ඊළඟට මම කරන්නේ පොඩි මිල්ක් පැකට් එකක් අපල එකතු කරගන්න එක. මෙහි පොල් කිරි හොයාගන්න නෑ. ගොඩක් අයට පොල් කිරි මේ වගේ පිටරට ඉන්න අයට මේ වගේ පැකට් පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක් නම් පොල් ගෙඩියක් ලොකු පොල් ගෙඩියක් බෑයක් ගත්තා නම් මේ වැඩේ කරගන්න සම්පූර්ණ ප්‍රමාණවත්. ඊට පස්සේ මම අර කලින් මැනගත්ත කප් එකෙන්ම සීනි කප් 3ක් දාගන්නවා. ඊට පස්සේ මේ සීනි එකයි පොල් කිරි එකයි හොඳට මික්ස් කරගන්න ඕනේ. සීනි ටික දිය වෙනකම් මේ විදිහට මික්ස් කරනකොට පාට වෙනස් වෙනවා. ගෑරුප්පකින් මේ වැඩේ කරගන්න පුළුවන්. විස්ක් එකක් තියෙනවා නම් ගොඩාක් ලේසි. මම ගා විස්ක් එකක් තිබුණ නැති නිසා මම ගෑරුප්පක් පාවිච්චි කරා. ඊට පස්සේ මම කරේ මේ විදිහට වතුර එකක් තියාගත්ත රයිස් කුකර් එකට හොඳට රත් වෙන්න. ඊට පස්සේ මම අපි කලින් හදාගත්තු අර සුවඳ කුඩු එක
අපි බිත්තරයකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට මම රසබදමට ලුණු ටිකක් ගොඩාක් ලුණු වැඩි කරගන්න එපා. මොකද පැණි රස කෑමක් නිසා. ඊට පස්සේ වැනිලා ටිකක් වැනිලා සාමාන්‍ය අඩු ප්‍රමාණයක් දාගන්න, ගොඩක් දාගන්න එපා. එතකොට වැනිලා රස වැඩි වුණාම කන්න බැරුව යනවා. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම එකට කරලා මික්ස් කරගන්නවා. මේක හොඳට ගහගන්න තරමට තමයි අර වටලප්පම් එකේ ලස්සන්ට හිල් හැදෙන්නේ. ඊට පස්සේ මම අර කලින් පැත්තකට කරලා තියාගත්ත පොල් කිරි ටික මේකට ඇඩ් කරගන්නවා. පොල් කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ අපි කලින් ඉස්සරම හදලා තිබ්බ පැණි ටික ඒක හොඳට නිවෙන්න ඕනේ. ඒ නිවුණට පස්සේ මේකට අපි එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම හොඳින් පැණි ටික මික්ස් වෙනකම් හොඳින්ම කවලම් කරගන්න ඕනේ. මේ විදිහට හොඳට මම මික්ස් කරගත්තා. ඊට පස්සේ පෙනේරියක් අරගෙන මේ ටික ඔක්කොම හලා ගන්න ඕනේ. මොකද අර සුවඳ පොඩු එක ඒකේ පොඩි කෑලි තිබුණා. බිත්තරවල තියෙනවා පොඩි කෑලි. ඒ නිසා මේක ඔක්කොම හොඳට පෙරා ගන්න ඕනේ. මේ තියෙන්නේ පෙරලා මම හදාගත්ත මිශ්‍රය. මට ඕගොල්ලන්ට කියන්න අමතක වුණා මේකේ බෝල් එකේ පොඩ්ඩක් තෙල් හරි මාජරින් හරි පොඩ්ඩක් ගා ගන්න. මොකද ගලවනකොට මේ ගැලවෙන්නේ නැති වෙනවා. මේකට කොයිල් පේපර් එකක් උඩින් වහන්න ඕනේ. ඉතින් මං ගාව කොයිල් පේපර් එකක් තිබුණේ නැහැ. ඒක නිසා මේ වගේ කිචන් ටවල් එකක් අරගෙන මම පියනේ තද වෙන විදිහට රබර් බෑන්ඩ් එකක් දාලා තද කරගත්තා. කොයිල් පේපර් එකක් තියෙනවා නම් ඔයගොල්ලෝ කොයිල් පේපර් එකකින් කවර් කරගන්න. ඊට පස්සේ මම විනාඩි 45ක් මේ විදිහට රයිස් කුකර් එකේ තියලා හොඳට තැම්බෙන්න ඕනේ, ස්ටීම් වෙන්න දෙන්න ඕනේ. මේ දැන් විනාඩි 45කට ටිකක් වැඩි කාලයක් දැන් බලමු එක තැම්බිලාද තියෙන්නේ, හොඳට ස්ටීම් වෙලාද තියෙන්නේ කියලා. මේ වගේ ඔයගොල්ලන්ට ටූත් පික් එකක් හරි පොල් ලිට්ටු කෑල්ලක් හරි දාලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත වටලප්පම් එක. බලන්නකො ලස්සන්ට පිපිලා ගොඩක් පිපෙන්නේ නැහැ. ඒක අර තිබ්බ මට්ටමටමයි තියෙන්නේ. බලන්නකො ලස්සන්ට ඇවිල්ලා තියෙන විදිය ඔයගොල්ලෝ try කරලා බලන්න. ඊට පස්සේ මම කරේ මේ විදියට ප්ලේට් එකක් හරි ට්‍රේ එකක් හරි අරගෙන මේ විදියට අපිට අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. මම නම් රස්න පිටමයි අරගත්තේ ඔයගොල්ලෝ නිවෙන්න තියන්න. මොකද මට කෑමක් හදපුවම මාර අදිස්සියක බලන්න. අපි බලමු කපලා මේක කොහමද තියෙන්නේ කියලා. බලන්න ළමයි ලස්සන්ට ඇවිල්ලා ඒක මම හිතුවේ නෑ මේ මෙච්චර ලස්සන්ට එයි කියලා. මේක හකුරු වලින් හැදුවොත් තමයි ගොඩක් රහයි වුණාට. ඉතින් මට මේ හකුරු හොයාගන්න නෑ. ඔයගොල්ලෝ try කරලා බලන්න. බලමු අපි කොහොමද රස කියලා කාලා. මම මේ රස්න පිටින් තමයි කන්න යන්නේ. ඔයගොල්ලෝ ෆ්‍රිජ් එකේ දාලා මේකේ රස බලන්න. එතකොට ගොඩක් රහයි. ඇත්තටම මාර රහයි. මේ තියෙන මොල්ඩියුස් වල ප්‍රසිද්ධ කෑමක් මාරම රහයි. මේකට කියන්නේ ගුලා කියලා. ගුලා ටිකකුත් හම්බුණා හවස. ඒකත් කාලා පොඩ්ඩක් අවස්සලා ඉන්නකොට හිතුණා අයිස්ක්‍රීම් එකක් කෑවනම් හොඳයි කියලා. මම මේ අයිස්ක්‍රීම් එක කන්න යන ගමන් ඇත්තටම දැන් වෙලාව 10ත් පහු වෙලා මං හිතන්නේ යමුකෝ බලන්න අයිස්ක්‍රීම් එකක් මං හොයන එකක් තියෙයිද කියලා. මම ගියා මේ ෂොප් එකට. මේක ටිකක් මං ඉන්න තැන ඉඳලා ටිකක් ළඟ තියෙන්නේ. ලංකාවේ අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තිබුණා. එලිෆන්ට් එකේ ඒවා තමයි තිබුණේ. ඇත්තටම මං ගන්න ගියපෙක තිබුණේ නැහැ. මේ ලොකු ඒවා තමයි තිබුණේ. මම පොඩි එකක් කිව්වා මොකද මට ඔක තනියම වරන් ඔක ඔක්කොම ඉවර වෙනකන් තනියම කන්න බැරි නිසා. එක එක ෆ්ලේවර්ස් වර්ග වලින් මේ අයිස්ක්‍රීම් වර්ග තිබ්බා. මට නම් සෙට් නෑ ඇත්තටම ඒවා. ඇත්තටම අයිස්ක්‍රීම් වර්ග ගොඩක් තිබුණා. මට ඒවා නම් සෙට් නෑ. අවසානට අපේ ගේ ඉස්සරහම තියෙන කඩේ තමා ගන්න උනේ. මං හොයපු එක මේක තමා මේ එලිෆන්ට් එකේ පොඩි කප් එක. මේක ෆෘට් ඇන්ඩ් නට් එකක්. ඉතින් ඔහොම තමයි අද දවසේ මගේ හවස් වරුව ගෙවුනේ. මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් වේවා.